එතකොට මම කිව්වා 2023 පේපර් එකේ 6 වෙනි ගානේ ඒ කොටස. දැන් අපි මේ කතා කරන්න හදන්නේ. 2023 පේපර් එකේ 6 වෙනි ගානේ ඒ කොටස. එතකොට මේ කොටසත් කොහොම කොටසක්ද? රසායන විද්‍යාව කොටසක්. සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ. එතකොට මේකේ හරි බලමු මේකේ මෙහෙම කතාවක් කියනවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් H2O2 පහත ප්‍රතික්‍රියාව පිළිබඳ අධ්‍යයනයක යෙදුණු සිසු කණ්ඩායමක් විසින් සිදු කරන ලද පරීක්ෂණයක පියවර පහත රූප සටහන් වල දැක්වේ. ඒතර ශිෂ්‍යයෝ කට්ටියක් මොකද කරලා තියෙන්නේ? පරීක්ෂණයක් කරලා තියෙනවා. මේ පරීක්ෂණයේදී මෙයාලා පරීක්ෂණයට භාජනය කරලා තියෙන්නේ මොකක්ද? H2O2 වල ප්‍රතික්‍රියාව නැත්තම් H2O2 වල පහත ප්‍රතික්‍රියාව ගැන තමයි අධ්‍යයනයක් කරලා තියෙන්නේ. ඒතර පහත ප්‍රතික්‍රියාවක් කිව්වද මේ මම මෙතන මේ උඩින් ලියලා තියෙනවා ඒක. මෙතන උඩ ලියලා තියෙනවා. ඒ වගේම ඔය පාස් ඉවරේ තියෙනවා මේක. 2023 පේපර් එකේ 6 වෙනි ගානේ මේ කොටස. ඒතර මේක තමයි ප්‍රතික්‍රියාව. මේ තියෙන්නේ H2O2. H2O2 වියෝජනය වෙනවා. හරි H2O2 වියෝජනය වෙලා ප්‍රතිඵල විදියට හම්බ වෙන්නේ ජලය සහ O2. ජලය සහ O2 තමයි බවට තමයි මෙයා වියෝජනය වෙන්නේ. ඇයි මේ වියෝජනයක් කියලා කියන්නේ කියලා මුලින් පොඩ්ඩක් කිව්වොත් වියෝජනයක් කියන්නේ කිසියම් සංයෝගයක් තියෙනවා. ඒක ඒ තියෙන සංයෝගයට වැඩිය කුඩා කොටස් වලට කැඩෙනවා. එක්ක මූලද්‍රව්‍ය වලට කැඩෙනවා, එක්ක සංයෝග වලට කැඩෙනවා, තිබ්බ සංයෝගයට වැඩිය කුඩා සංයෝග වලට. හරි? සමහර විට ඔය જાති දෙකටම කැඩෙනවා. ඒ කියන්නේ කුඩා සංයෝග වලට, මූලද්‍රව්‍ය වලට ඔය කොටස් දෙකටම කැඩෙනවා. ඒ කොටස් දෙකටම කැඩුනට පස්සේ කියනවා මොකක් කියලා? වියෝජන ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා තමයි මේ කොටස් කැඩුනේ කියලා. එහෙනම් අත්‍තරම ගත්තොත් මෙතන H2O2 වියෝජනය තමයි වෙන්නේ. හරි? ඒතකොට මෙතනදී මේ පරීක්ෂණයක් කරලා තියෙනවා. කවුද? ශිෂ්‍ය කණ්ඩායම. අපි පොඩ්ඩක් බලමු මේ පරීක්ෂණයේදී මොකක්ද වෙලා තියෙන්නේ කියලා. හරි? ඒතකොට සාමාන්‍යයෙන් අපේ ආච්චි පොත්වල තියෙන පරීක්ෂණයක් නෙමෙයි මේක. එහෙම නැති එකක් කරලා තියෙන්නේ. ඒතකොට මේක මොකද්ද මේක සිරින්ජරයක්. සිරින්ජරයක්. ඒ කියන්නේ මේක තියෙනවා මෙන්න මේක සැහැල්ලු මේවා මේක සැහැල්ලු පිස්ටන්. සැහැල්ලු පිස්ටනයක් තමයි තියෙනවා කියන්නේ. ඒ කියන්නේ මේකට බරක් නැහැ. සැහැල්ලු පිස්ටන්. මේ තුනක් නෙමෙයි යනවා කියන්නේ එකේම අවස්ථා තුනක්. මේ පියවර 1, පියවර 2, පියවර 3. නැතුව මේ සිලින්ඩර් තුනක් නෙමෙයි එකම සිලින්ඩරේ අවස්ථා තුනක් තමයි මේ අතර තියෙන්නේ. හරි. එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ කියලා බලමු. එතකොට වැළුවාම තේරෙනවා මුලින්ම කරලා තියෙන්නේ මොකක්ද? MnO2 කියන කෙනා හරි දාපු පොඩි ප්ලාස්ටික් මූඩියක් මේ සිලින්ඩරේ ඇතුළු පැත්තෙන් තියලා මේක ඇතුළු පැත්තෙන් මෙහෙම තියලා හරි ඊට පස්සේ මෙහෙම පිස්ටන් එක මේක මෙතෙන්ට මෙහෙම තල්ලු කරලා තියෙනවා. එතකොට දැන් පළවෙනි පියවරේදී පෙන්නලා තියෙන්නේ මොකක්ද? සිරින්ජය තුල MnO2 සහිත කුඩා මුඩිය තැන්පත් කිරීම. එතකොට මෙතෙන්දි කරලා තියෙන්නේ එහෙම වැඩක්. මෙන්න මුඩියක් තියෙනවා. පොඩි මුඩියක්. ඒක සිලින්ඩරය තුල තියලා තියෙනවා. ඒක තුල MnO2 රඳවලා තියෙනවා. MnO2 රඳවලා තියෙනවා. හරි? මේ සැහැල්ලු පිස්ටන්. ඊළඟට මොකද කරලා තියෙන්නේ? ඊළඟට හිමීට දැන් එතකොට මේක ඇතුලේ නෑ තියෙන්නේ මේ මූඩියයි මේකයි තමයි තියෙන්නේ. ඊළඟට මොකද කරන්නේ? ඊට පස්සේ මිලිලීටර් 5ක විතර ප්‍රමාණයක් පොඩි ප්‍රමාණයක් මේ සිලින්ඩරේ උඩට අදිනවා. පොඩි ප්‍රමාණයක් අදිනවා මේ සිලින්ඩරේ උඩට. ඇත්තටම මොකෝ වෙන්නේ? මේ යට ගිල්ලලා තියෙනවා H2O2 ද්‍රාවණයකනේ. යට ගිල්ලලා තියෙනවා H2O2 ද්‍රාවණයක. මේ H2O2 මේකට එනවා. මේ ඇදිලා එනවා මේකට. ඇදිලා එනවා. MnO2 තියෙන මුඩිය තියෙනවා. ඒ මුඩිය තියෙද්දිම මේක මෙහෙම උඩට අදිනවා. ඒ චුට්ටක් අදිනවා. ඒ අදිනකොට H2O2 ද්‍රාවණය එක මේකේ තුල ගිල්ලලා තියෙන්නේ. මෙතන ගිල්ලලා තියෙන්නේ. මේ ද්‍රාවණය එනවා උඩට. කොහොම උඩට එනවා. ඉතින් මෙහෙම උඩට ඇවිල්ලා තුන්වෙනි පියවරේදී මොකද කරන්නේ? මේ H2O2 මෙහෙන් ආපු H2O2 ටිකේ මේ මුඩිය පෙරලිලා ගිලෙනවා. ඒ කියන්නේ මුඩිය පෙරලෙනවා.
එතකොට මේකේ තිබ්බ MnO2 ටික මේ ද්‍රාවණයට එකතු වෙනවා. ඒ කියන්නේ H2O2 ද්‍රාවණයට එකතු වෙනවා. හරි? පැහැදිලි නේද වැඩි? මෙහෙම මුඩියක් තිබ්බා. මේක සිලින්ඩරය තුල රඳවලා තිබ්බේ. නේද? ඒ අවස්ථාව තමයි මේ පළවෙනි පියවරෙන් පෙන්නලා තියෙන්නේ මේ පේපර් එකේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ චලනයට නිසා පිස්ටනේ පොඩ්ඩක් උඩට අදිනවා. ඇත්තට පස්සේ මේ යට ගිල්ලලා තියෙන්නේ උඩ ගිල්ලලා තියෙන H2O2 ද්‍රාවණයක H2O2 උඩට ඇදිලා එනවා. H2O2 උඩට ඇදිලා එනවා. මේ තමයි දෙවෙනි අවස්ථාව. මේ H2O2 ද්‍රාවණය මිලිලීටර් 5ක් පමණ සිලින්ඩරය තුලට ගැනීම. උඩට අදිනවා. එතකොට H2O2 මිලිලීටර් 5ක් විතර එනවා. ඊට පස්සේ යටින් වහනවා. මේ යටින් වහනවා. මේක පෙරලෙනවා. මොකද්ද පෙරලෙන්නේ? අර MnO2 මැංගනීස් ඩයොක්සයිඩ් පුරවලා තිබ්බ මුඩිය පෙරලිලා මැංගනීස් ඩයොක්සයිඩ් එකතු වෙනවා මොකේද? මෙන්න මේ H2O2 ද්‍රාවණයකට. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ද්‍රාවණයකට. ඒක ඕක තමයි මේක ඇතුළේදී වෙලා තියෙන්නේ. පැහැදිලි. ඊළඟට දැන් එතකොට මොකද වෙන්නේ? දැන් මේ විදිහට H2O2 වියෝජනය වෙනවා. මේ කියන විදිහට H2O2 වියෝජනය වෙනවා මේ විදිහට. මේ දීලා තියෙන විදිහට උඩ දීලා තියෙන විදිහට. මේ H2O2 වියෝජනය පහසු කරනවා. හරි ටිකක් ඉක්මන් කරනවා වියෝජනය කවුරු මගින්ද? මෙන්න මේ MnO2 මගින්. මැංගනීස් ඩයොක්සයිඩ් මගින් H2O2 වල වියෝජනය වේගවත් කරනවා. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ටිකක් වැඩි කරලා දෙනවා. ඒතර ඇත්තටම මෙතන H2O2 වියෝජනය සඳහා MnO2 ක්‍රියා කරන්නේ උත්ප්‍රේරකයක් විදිහට. උත්ප්‍රේරකයක් විදිහට ක්‍රියා කරනවා. පැහැදිලි වැඩි? හරි. තේරුණා කතන්දර. එතකොට ඕක තමයි කතන්දර. එතකොට දැන් මේක ප්‍රතික්‍රියා වෙනවා. ප්‍රතික්‍රියා වෙන්නේ මෙහෙම. එතකොට ඔක්සිජන් වායුව එකතු වීමක් සිද්ධ වෙනවා. ඔක්සිජන් එකතු වෙනවා. කොහෙටද ඔක්සිජන් එකතු වෙන්නේ? මේ උඩ පරිමාවට තමයි එකතු වෙන්නේ. එතකොට මේ සිලින්ඩරයේ එක ගිල්ලලා තියෙන මේ පිස්ටනේ සැහැල්ලු පිස්ටනයක්. මේ සැහැල්ලු පිස්ටන් එකේ එන්න කොහේ යනවද? උඩට ගමන් කරනවා. ඒ උඩට ගමන් කරනකොට අපිට බලන්න පුළුවන්. මොකද්ද බලන්න පුළුවන්? කොච්චර පරිමාවක් මේක උඩට ගමන් කරාද කියලා. මොකද සිලින්ඩරේ මේ මෙහෙම ක්‍රමාංකණය කරලා තියෙනවා. පරිමාව මැනගන්න පුළුවන් විදිහට ක්‍රමාංකණය කරලා තියෙනවා. ඕක තමයි මේ පරීක්ෂණයේදී වෙලා තියෙන්නේ. එහෙනම් මෙතන දැන් O2 හැදෙනවා. මෙතන මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. මොකද්ද ප්‍රතික්‍රියාව? H2O2 මෙයා වියෝජනය වෙනවා. කවුරු බවටද? H2O liquid සහ O2 වායුව බවට මෙතන එන්න මොකක් වෙනවද? එන්න O2 පිරෙනවා. O2 පිරෙනකොට සිලින්ඩරේ උඩට ගමන් කරනවා. මේ පිස්ටන් එක උඩට ගමන් කරනවා. පිස්ටන් එක උඩට ගමන් කරනකොට ඔන්න දැන් පළවෙනි මිනිත්තු 10යි. එහෙම නේද කියලා තියෙන්නේ. ගානේදී කියනවා මෙහෙම. සිලින්ඩරය තුල වායුව එක්ස්ප්‍රෙස් වීම ඇරඹි මොහොතේ සිට. ඔන්න දැන් වායුව දැන් මෙතන මේ මොහොතේ ඉඳලා එක්ස්ප්‍රෙස් වීම ආරම්භ වෙනවා කියලා හිතන්නකෝ. තප්පර 10 බැගින් වූ අනිවාර්ය කාල ප්‍රාන්තර 6කදී. එහෙමයි කියලා තියෙන්නේ. තප්පර 10ක් යනකොට මේක සිලින්ඩරේ මෙච්චරක් විතර නගිනවා. ඊළඟ තප්පර 10ක් ආපහු. ඒකෙදි මෙච්චරක් විතර නගිනවා. තව තප්පර 10ක් ගන්නවා. මෙච්චරක් විතර සිලින්ඩරේ මේ පිස්ටන් එක උඩට යනවා. ඉතින් කියලා තියෙන්නේ මේ වගුවේ කියලා තියෙනවා මේ පළවෙනි තප්පර 10යිදී මේ පළවෙනි තප්පර 10 කියන්නේ මොන පළවෙනි තප්පරේ ඉඳලා 10වෙනි තප්පරේ ඉඳන් එකතු වෙච්ච ටික තමයි මේ. එහෙනම් 10වෙනි තප්පරේ අවසන් වෙලා 11වෙනි තප්පරේ පටන් ගන්න වෙලාව ඉඳලා 20වෙනි තප්පරේ දක්වා එකතු වෙච්ච අවස්ථාව තමයි මේ අවස්ථාව. මේ දෙවෙනි අවස්ථාව කියන්නේ. ඒකෙදි මිලිලීටර් 9ක් එකතු වෙලා තියෙනවා. පළවෙනි අවස්ථාවේ 14ක් එකතු වෙලා තියෙනවා. පළවෙනි තප්පර 10 තුල 14ක් එකතු වෙලා තියෙනවා. මේ මිනිත්තු 10 තුල. තප්පරද? තප්පර 10 තුල. පළවෙනි තප්පර 10 තුල ඔන්න 14යි. මේ තමයි පළවෙනි තප්පර 10. 10යි තප්පර. දෙවෙනි තප්පර 10 ගත්තාම ඒක තුල 9යි එකතු වෙලා තියෙන්නේ. ඊළඟ තප්පර 10 තුල 9ක් එකතු වෙලා තියෙනවා. ඊළඟ තප්පර 10 මේ තමයි තුන්වෙනි අවස්ථාව කියන්නේ ඊළඟ තප්පර 10. ඒ තප්පර 10 තුල එකතු වෙලා තියෙන්නේ 5යි. මෙතනත් 10යි තප්පර. මෙතෙන්ට ගත්තී ඊළඟ තප්පර 10 තුල මිලිලීටර් 3යි එකතු වෙලා තියෙනවා. ඊළඟ තප්පර 10 ගත්තාම මේ පස්වෙනි අවස්ථාව 10ක් මයින පස්වෙනි අවස්ථාව තප්පර 10 තුල
මිලිලීටර් 1යි එකතු වෙලා තියෙන්නේ. මෙතන තප්පර 10ක්. මෙතන මිලිලීටර් නෙමෙයි තප්පරයි. ඊළඟ තප්පර 10 තුල එක පොඩ්ඩක්වත් එකතු වෙලා නැහැ. පරිමාවක් එකතු වෙලා නැහැ. මේ 10යි තප්පර. ඕක තමයි පරීක්ෂණය. ඒතර පරීක්ෂණයේදී මොකද උනේ? H2O2 උඩට ගත්තා මේක පෙරළුණා H2O2 දැන් වියෝජනය වෙනවා. වියෝජනය වෙලා H2O2 ආයුව පිට වෙනවා. ඒ O2 ආයුව පිට වෙනකොට මේ සැහැල්ලු පිස්ටන් එක උඩට යනවා. පළවෙනි තප්පර 10 තුළ මේ උඩට ගියා කිසියම් ප්‍රමාණයක්. එතකොට අපි වෙන ගන්නවා ඒ උඩට ගිය ප්‍රමාණය අනුව කෙලිම පරිමාව 10 මිලිලීටර් තමයි O2 එකතු වෙලා තියෙන්නේ පළවෙනි තප්පර 10. දෙවෙනි තප්පර 10 9යි එකතු වෙලා තියෙන්නේ. තුන්වෙනි තප්පර 10 5යි එකතු වෙලා තියෙන්නේ. හතරවෙනි තප්පර 10 3යි මිලිලීටර් එකතු වෙලා. ඊළඟ තප්පර 10ට යනකොට මිලිලීටර් 1යි. අන්තිම තප්පර 10 වෙනකොට එකතු වෙලා නැහැ. ඒ කියන්නේ H2O2 මොකක් වෙලාද? H2O2 වියෝජනය වෙලා ඉවර වෙලා තියෙන්නේ ප්‍රයිම්. H2O2 වියෝජනය වෙලා ඉවර වෙච්ච හින්දා තමයි මේ මොකක් වෙලා තියෙන්නේ. මේ අවසාන තප්පර 10 6 වෙනි තප්පර 10 යනකොට මුකුත් වෙලා නැද්ද? මොනවා වෙලා නැද්ද? O2 ආයෙ එකතු වෙලා නැහැ. මේක තමයි එතකොට සම්පූර්ණ ගාන කියලා තියෙන පරීක්ෂණය. ගාන කියලා තියෙන පරීක්ෂණය. ඉතින් ඔය පරීක්ෂණයේ මත පදනම් වෙලා අපි බලමු මොකක්ද අහන්නේ කියලා බලමු. හරි? එතකොට මේක කියනවා මෙහෙම. පළවෙනි කොටස අහනවා. ඉහත ප්‍රතික්‍රියාව ඔබ උගත් ප්‍රතික්‍රියා වර්ගීකරණය අනුව කුමන වර්ගයේ ප්‍රතික්‍රියාවක්ද? මේ පරීක්ෂණය පැහැදිලි කරන්න කලින්ම මම කිව්වා මේකෙදි බලන්නේ H2O2 වල වියෝජනය කියලා. ඒතර මේ වියෝජනය කියන වචනය ඇතුළේම කියනවා මේක වියෝජන ප්‍රතික්‍රියාවක් කියලා. ඒතර ඇත්තටම මේක වියෝජන ප්‍රතික්‍රියාවක්ද කියලා අපි දැනගන්නේ කොහොමද? තියෙන සංයෝගයක් ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට ඊට වැඩිය කුඩා සංයෝග වලට කැඩෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට වැඩිය කුඩා වෙන මූලද්‍රව්‍ය බවට කැඩෙන්න පුළුවන්. සංයෝගයි මූලද්‍රව්‍යයි දෙකම අඩංගු වෙන විදිහට කැඩෙන්න පුළුවන්. එහෙම නෙමෙයි කැඩිලා තියෙන්නේ. H2O2 කියන සංයෝගයේ කැඩිලා තියෙනවා කවුරු වලටද? ඊට වැඩිය පොඩි සංයෝගයක් ජලය සහ O2 කියන මූලද්‍රව්‍ය බවට. එහෙනම් මෙතන මොකද්ද ප්‍රතික්‍රියාව? වියෝජන ප්‍රතික්‍රියාවක් තමයි වෙන්නේ. වියෝජන ප්‍රතික්‍රියාව. ඊළඟට දෙවෙනියට අහනවා බලමු. ඉහත ප්‍රතික්‍රියාවේදී මැංගනීස් ඩයොක්සයිඩ් වල MnO2 වල කාර්යය මොකක්ද කියලා. ඒතර ඒකක් කිව්වා මේ H2O2 වියෝජනය වේගවත් කිරීම. ටිකක් වේගෙන් මේ වැඩේ වෙන්න සලස්වන එක තමයි H2O2 වල කාර්යය කියලා. ඒ MnO2 වල කාර්යය. එහෙනම් මෙතෙන්දී මෙයාගේ කාර්යය තමයි මොකද්ද? ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ඉහළ නැංවීම. එහෙම නැත්නම් අපිට ආයෙත් කියන්න පුළුවන් මේක මොකක් කියලා? මේකෙදි කියන්න පුළුවන් ප්‍රතික්‍රියාව සඳහා උත්තේජකයක් විදිහට ක්‍රියා කිරීම. ඒක තමයි මෙයාගේ කාර්යය. කාර්යද MnO2 මැංගනීස් ඩයොක්සයිඩ් වල කාර්යය. හරි? ඊළඟට කියනවා සිරින්ජය තුල වායුවක රැස්වීම ආරම්භ මොහොතේ සිට තප්පර 10 බැගින් වූ අනුයාත කාල ප්‍රාන්තර 6කදී නිපද වුණු වායු පරිමාණ මියුම් කරන ලදී. මේ තමයි කාල ප්‍රාන්තරය. පළවෙනි තප්පර 10, දෙවෙනි තප්පර 10, තුන්වෙනි තප්පර 10, හතරවෙනි තප්පර 10, පස්වෙනි තප්පර 10, හයවෙනි තප්පර 10. පළවෙනි තප්පර 10 දී 14යි. මේක මම පැහැදිලි කළා. දෙවෙනි තප්පර 10 දී පිට වුණේ ඔක්සිජන් වායුව මිලිලීටර් 9යි. තුන්වෙනි තප්පර 10 දී මිලිලීටර් 5යි. ඔය විදිහට තමයි උනේ. ඊට පස්සේ කියනවා අපිට පළමු කාල ප්‍රාන්තරයේදී නිපදවුණු ශීඝ්‍රතාව වායුව නිපදවුණු ශීඝ්‍රතාව ගණනය කරන්න. පළවෙනි තප්පර කීයේදීද? පළවෙනි තප්පර 10 කියන්නේ මේ කාලේ. මේ කාලේදී වායුව නිපද වෙච්ච ශීඝ්‍රතාවය ගණනය කරන්න. එහෙනම් අපිට ලියන්න පුළුවන් මොකද්ද ශීඝ්‍රතාවය? ශීඝ්‍රතාවය ලියන්න පුළුවන් 10යි s තුල. හරි? එකතු වූ මොනවාද? O2 වායු පරිමාව මේක බෙදන්න පුළුවන් 10යි තප්පර වලින් නැත්නම් කාලයෙන් බෙදන්න පුළුවන්. එකතු වෙච්ච වායු පරිමාව 14යි මිලිලීටර් නේ. එහෙම කියලා දීලා තියෙනවා. මේ පළවෙනි තප්පර 10 තුල මිලිලීටර් 14යි. මේක බෙදන්න ඕනේ කොච්චරකින්ද? තප්පර 10න් බෙදන්න ඕනේ. එතකොට ශීඝ්‍රතාවය එනවා තප්පරයකට මිලිලීටර් 1.4. මේ ml s ඍණ 1. මිලිලීටර් 1.4ක් තමයි පළවෙනි තප්පර 10 තුල තප්පර
ශීඝ්‍රතාවය පළවෙනි තත්පර 10 තුලදී ශීඝ්‍රතාවය O2 වායුව හැදිච්ච. තත්පර 10ක් තුල එකතු වෙච්ච O2 පරිමාව 10යි තත්පර වලින් බෙදුවා. බෙදුවහම ශීඝ්‍රතාවය ආවා. ඊළඟට කාලය ගත වීමේදී වායුව නිපදවන ශීඝ්‍රතාවය කෙසේ වෙනස් වී තිබේද? ඇත්තටම කොහොමද වෙනස් වෙලා තියෙන්නේ? වෙනස් වෙලා තියෙන්නේ මෙහෙම. අඩු වෙලා තියෙන්නේ. පළවෙනි තත්පර 10 14ක් මිලිලීටර O2 හැදිලා. දෙවෙනි තත්පර 10 හැදිලා තියෙන්නේ O2 9 මිලිලීටර. ඊළඟ තත්පර 10 5යි හැදිලා තියෙන්නේ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? O2 නිපදවන ශීඝ්‍රතාවය එන්න කාලයත් එක්කලා අඩු වෙලා තමයි තියෙන්නේ. එහෙනම් ශීඝ්‍රතාවය අඩු වෙලා තියෙන්නේ. ඊට පස්සේ C කොටසේ තන C කොටසේ යනවා. ඉහත B ඔබ සඳහන් කළ විචලනය සඳහා හේතුව පැහැදිලි කරන්නයි කියලා කිව්වා. ඉතින් එන්න මොකද වෙන්නේ? මේ විදිහට වියෝජනය වෙනවා. වියෝජනය වෙලා H2O2 ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් H2O2 ප්‍රමාණය අඩු වෙනකොට වියෝජනය වෙලා හැදෙන O2 ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් එන්න අඩු O2 වායු පරිමාවක් තමයි එකතු වෙන්නේ. හරි? එතකොට අහන්න ප්‍රශ්නේ මොකද්ද? ප්‍රතික්‍රියක ප්‍රමාණය අඩු වීම කියලා කියන්න පුළුවන් නැත්නම් H2O2 ප්‍රමාණය අඩු වීම කියලා කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන්. හරි? ඊළඟට මොකද්ද කියන්නේ බලමු අපි. හතරවෙනි කොටස. හතරවෙනි කොටසේ කියනවා ඉහත පියවර තුනෙහි වායුව එක්ස්ප්‍රෙස් කිරීමෙන් පසුව පිස්ටනය ඉවත් කරන සිරින්ජය තුලට කුළුණු කූරක් ඇතුල් කරන විට එය දීප්තිමත්ව දැල්වේ. මොකද්ද කරන්නේ? පිස්ටනය අයින් කරලා මෙතන පිස්ටනය ගලවලා අයින් කළා. මෙතෙන්ට ඇල්ලුවලු මොකද්ද? කුළුණු කීර. ඔය කුළුණු කූර ඔයාලා දන්නවනේ. යා හඳුන් කූරක් වගේ එකක්. ඉරට්ටක්. හරි ඒක ගිනි ගින්දර පොඩ්ඩක් තියලා ඒක කෙලවර අර අඟුරු වෙලා තියෙද්දි දැල්ල නිවලා මෙරොඩින් අල්ලනවා. ඔකනේ කුළුණු කූරක් කියලා කියන්නේ. මේම අල්ලනවා. ඇල්ලුවාම මොකද්ද උනා කියන්නේ? එය දීප්තිමත්ව අපහු දැල් වෙන්න ගත්තා. හරි? මෙම නිරීක්ෂණයට හේතු වූයේ රැස් වූ වායුව සතු කුමන ගුණයද? ඇත්තටම එතකොට මොකද්ද ගුණය? ගුණය තමයි දහන පෝෂක ගුණය කියන එක. දහන පෝෂක කියන්නේ ඔක්සිජන් වායුව තමයි පිට වෙන්නේ. ඔක්සිජන් මගින් දහනය වඩා හොඳින් සිද්ධ කරනවා. එතකොට ඔක්සිජන් වල දහන පෝෂක ගුණය තමයි මේකට හේතුව වෙන්නේ. හරි? ඊළඟට කියනවා සිරින්ජය තුල රැස් වූ වායුවේ කාර්මික ප්‍රයෝජනයක් ලියන්න. මේ වායුවේ කාර්මික ප්‍රයෝජනයක් ලියන්න. හරි? මොකේද? මේ එකතු වෙච්ච වායුව. ඔක්සිජන් වායුවේ ප්‍රයෝජන තමයි ලියන්නේ කියලා කියනවා. කාර්මික ප්‍රයෝජනය. ඒක පළවෙනි වැඩේ. මෙහෙමයි හදාගන්න ඔක්සිජන් වල කාර්මික ප්‍රයෝජනයක් එකක් තමයි මේ කෘත්‍රිමව ශ්වසනය සඳහා මේ හැදෙන ඔක්සිජන් පාවිච්චි කරන්න පුළුවන්. හැදෙන ඔක්සිජන් පාවිච්චි කරන්න පුළුවන්. ඒක කෘත්‍රිමව ශ්වසනය දෙන්නේ කාටද? ශ්වසන ආබාධ සහිත ලෙඩුන්ට දෙන්න පුළුවන් නේ. ශ්වසන ආබාධ සහිත ලෙඩු. ඊළඟට ගැඹුරු දියේ කිමි දුම් කාර්යයක්. නේ? ඊළඟට අභ්‍යවකාශගාමී ඒ වගේ අයට ශ්වසන ආබාධ තියෙන අයට සහ ඒ වගේ මේ විශේෂිත අවශ්‍යතා තියෙන අය ඉන්නවා. මොකද මේ පෘථිවි කක්ෂයෙන් එළියට ගියාට පස්සේ ඔක්සිජන් වායුව නැහැ. එහෙනම් කොයි හරි තැනක එකතු කරපු එකක් තමයි මේ කෘත්‍රිමව ශ්වසනයක් සඳහා පාවිච්චි කරන්න වෙන්නේ. ඒක මොකක්ද එතකොට? ශ්වසනය සඳහා. දෙවැනි කාරණේ. හරි? ඔය පෑසුම් කටයුතු සඳහා භාවිතා කරනවා මෙයාව. කවුද? ඔක්සිජන් වායුව නෙමෙයි කෙලින්ම ඔක්සි ඇසිටලින් දැල්ල කියලා එකක්. මේ ඔක්සි ඇසිටලින් දැල්ල හදන්නේ ඔක්සිජන් වායුව සහ ඇසිටලින් වායුව එකතු වෙච්ච දැල්ලක්. එතකොට මේක හදන්න භාවිත කරන එක සංඝටකයක් තමයි මොකද්ද? ඔක්සිජන් වායුව. එහෙනම් පෑසුම් කටයුතු සඳහා භාවිතා කරන ඔක්සිජන් වායුව නිපද වීම සඳහා මේක භාවිතා කරන්න පුළුවන්. අනිත් ප්‍රයෝජනය. ඊළඟට තව තියෙනවා ගොඩක්. HNO3 අම්ලය නිෂ්පාදනයේදී පාවිච්චි කරනවා O2 වායුව. සල්ෆියුරික් අම්ල නිෂ්පාදනයේදී මේක පාවිච්චි කරනවා. ඔය වගේ ඔක්සිජන් වායුවේ ගොඩක් කාර්මික ප්‍රයෝජන තියෙනවා. හරි? ඊළඟට එතකොට ඒ කීයද අපි පස්වෙනි කොටස. සිරින්ජලේ තුර රැස් වූ වායුවේ කාර්මික ප්‍රයෝජනය කයි ලියන්න කියන්නේ. හරි?
ඊළඟට කියනවා පෙළ පොතේ සඳහන් ආකාරයට වායු පිළියෙල කිරීම වෙනුවට ඉහත දැක්වූ ක්‍රමය අනුගමනය කිරීම. අන්න වැඩි. දැන් එතකොට මතක තියෙන්න ඕනේ අපිට පෙළ පොතේ සඳහන් ක්‍රමය මොකක්ද කියලා. ඒතර පෙළ පොතේ සඳහන් ක්‍රමය බලන්න ඕනි. ඒ බැලුවාම අපි බලමු පොඩ්ඩක් හරි. මම බැලුවා. හරි. එතකොට මට සාමාන්‍ය 11 වසරේ පෙළ පොත කියලා ඉන්නේ නැහැ. හැබැයි මගේ අද තියෙනවා. ඒකෙන් මම බැලුවා. මොකද්ද මේ පෙළ පොතේ සඳහන් ක්‍රමය වෙනුවට ඊයද දැක්වූ ක්‍රමය අනුගමනය කිරීමෙන් අත්වන වාසියක් සඳහන් කරන්න කියලා කියනවා. එහෙනම් ඉස්සෙල්ලා පොඩ්ඩක් බලලා ඉමුද? හරි පෙළ පොතේ මොකද්ද කියලා තියෙන්නේ කියලා පොඩ්ඩක් බලලා ඉමු. ඔයාලගේ පෙළ පොතේ මේ විදිහට කියලා තියෙනවා. මේ එතකොට මේ මොකද්ද මේ එතකොට මේක මොකද්ද මේ විද්‍යාව දෙක කොටස 10 ශ්‍රේණිය දෙක කොටස මේක කියනවා මෙන්න මෙහෙම කතන්දරයක් නේ. මෙහෙම කියනවා. මොකද්ද කියන්නේ? ඔන්න H2R2 H2 වායුව. ඔහොම. පිළියෙල කිරීම ඊට පස්සේ ಗುಣ හා භාවිත කියලා තියෙනවා. මේක තියෙන්නේ මේ මෙතන 104 105 106 කියන පිටුවල තමයි තියෙන්නේ. 105 ඔය පිටුවල තමයි තියෙන්නේ. මේ මුලින්ම තියෙන්නේ නම් හයිඩ්‍රජන් වායුව. ඒකත් පොඩ්ඩක් බලන්න ඔය ගමන්. හරි මේ ලොකු ඇටවුමක් අටවලා තියෙනවානේ. ලොකු ඇටවුමක් අටවලා තියෙනවා. මේ කතන්දර මොකුත් නෑ අපි අර අතනර භාවිතා කරපු ක්‍රමයේ. හරි නිකන් සිරින්ජරයයි සැහැල්ලු පිස්ටන් එකයි H2O2 ද්‍රාවණය පුරවපු එකයි පොඩි මූඩියයි MnO2 පොඩ්ඩකුයි ඔහොම තමයි තියෙන්නේ. එතකොට මොකද්ද කියන්නේ? එතකොට මේ වගේ ඇටවුම් මෙහෙම ඉතින් අටවන්න අවශ්‍යතාවයක් නෑ. ඔය කිරලැබ, කේතු ප්ලාස්කු, තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? තිසල්පු නීලය, විසර්ජක නලය, රබර් නලය, ඔන් හයිඩ්‍රජන් වායුව එකතු කරගන්න විදිහ තියෙනවා නේද? එතකොට මොකද්ද කියලා තියෙන්නේ අන්තිමටම? මෙම වායු එක්ස්ප්‍රෙස් කිරීමේ ක්‍රමය හඳුන්වන්නේ ජලයේ යටිකුරු විස්ථාපන ක්‍රමය ලෙසයි. හරි? මන්දයත් වායු සරාව තුල වායුව ඇතුළු වන විට එහි ඇති ජලය පහළට තල්ලු වන බැවිනි. ඔන්න තල්ලු වෙන පල්ලෙහාට ජලය තල්ලු වෙනවා උඩ වායුව එකතු වෙනවා. ඕක තමයි එතකොට ක්‍රමය H2 වායුව එකතු කරගන්න. තව ඉතින් විස්තර තියෙනවා මේක ගැන. හරි 10 දෙක පොතේ 104 105 106 107 වගේ බලන්න. ඒතකොට මේක තමයි අපිට අදාළ එක. මේ තියෙන්නේ. ඔක්සිජන් වායුව. වායු ගෝලයේ සාමාන්‍ය සංයුතිය අනුව 120ක් පමණ ඔක්සිජන් අන්තර්ගතය. ලොකු විස්තරයක් කියනවා. මේ තියෙන්නේ ඔක්සිජන් වායුව හා භෞතික රසායනික ලක්ෂණ. වායුවේ භෞතික හා රසායනික ලක්ෂණ. මේක හදාගන්න විදිය. මේ ඔක්කොම කියලා මෙන්න වායුව එකතු කරන විදිය. කොහොමද වායුව එකතු කරන්නේ? ඔන්න ක්‍රමය. මොකද්ද පොටෑසියම් පර්මැංගනේට් රත් කරනවා කැකෑරුම් නලයක දාලා ඒක රඳවලා තියෙනවා අර කිර ලැබ ගහලා විසර්ජක නල දාලා ඔක්සිජන් වායුව ඔන්න පිරෙනවා ඉස්සෙල්ලා වගේම ජලයේ යටිකුරු විස්ථාපනයෙන් තමයි මේ වැඩේ කරගන්නේ. ඔන්න ජලයේ යටිකුරු විස්ථාපනය. ඊළඟට මේකේ ආපහු තියෙනවා මොකද්ද? ආයෙ තියෙනවා මෙහෙම කතන්දරයක්. මොකද්ද කාබන් ඩයොක්සයිඩ් වායුව එකතු කරන විදිහත් මේකේ කියලා තියෙනවා. හරි මේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුවේ භෞතික ගුණ හරි මෙන්න කාබන් ඩයොක්සයිඩ් වායුව එකතු කරලා තියෙනවා පැහැදිලි අර හයිඩ්‍රජන් වායුව වගේම ඔන්න දැන් මෙයාවත් එක ඔන්න කාබන් ඩයොක්සයිඩ් එකතු කරනවා ඔන්න කාබන් ඩයොක්සයිඩ් කොහොමද කරන්නේ මේ ජල ද්‍රෝණිකාව තියෙනවා වායු සංග්‍රහ මණ්ඩපය කියන එක තියෙනවා කාබන් ඩයොක්සයිඩ් වායුව එකතු වෙනවා මේ ඔන්න වායු සරාවට එකතු වෙනවා හරි ඕන්නම් මෙහෙම කොහොමද වාතයේ එකතු කරගන්නත් පුළුවන් මෙයාව. වාතයේ උඩුකුරු විස්ථාපනයෙන් එකතු කරගන්නත් පුළුවන් මෙන්න මේ විදිහට. මොකද කාබන් ඩයොක්සයිඩ් කියන්නේ සැහැල්ලු වායුවක් නෙවෙයි ටිකක් බර වායුවක්. ඒ හින්දා මෙයාව ඕනනම් මොකක් කරන්න පුළුවන්ද? මේ උඩුකුරු විස්ථාපනය ලෙස හඳුන්වයි කියලා කියනවා මේ. මේ ක්‍රමයට CO2 එකතු කරගන්නත් පුළුවන්. පැහැදිලි? ඉතින් මේ මේ අච්චු පොතේ තියෙන විදිහ තමයි ඕක. ඉතින් අච්චු පොතේ තියෙන ක්‍රමයට වඩා හරි මේකේ තියෙන ක්‍රමය මේ පේපර් එකේ දීලා තියෙන ක්‍රමය අහන්නේ මොකද්ද පෙළ පොතේ සඳහන් ආකාරයට H2O ජලය එකතු කරේ ජලයේ යටිකුරු විස්ථාපනයෙන් තමයි එකතු කරේ O2 වායුව. දැන් මේක එහෙම එකක් නෙමෙයි මේ සිලින්ඩරයක් උඩට ඇදලා මෙතන තමයි එකතු කරගන්නේ O2 වායුව. ඉතින් මේකෙන් අත්වන වාසියක් එකක් තමයි සඳහන් කරන්න කියලා තියෙන්නේ. නේද? එකක්. එහෙනම් දැන් අර KMnO4 දහනේදී මේ පොතේ තිබ්බේ ඒක මම දාන්නම් ඉස්සර අපේට හරි
ඒතර KMnO4 වියෝජනයේදී හැදෙන ඔක්සිජන් වායුවට අමතරව තව තව ඵල හැදෙනවා. ඒතර මේ තව තව ඵල පරිසරයට තමයි මුක්ත වෙන්නේ. එකක් ඒක වියදමක් වෙන්නේ. අනිත් එක පරිසරයට රසායනික ද්‍රව්‍ය මුක්ත වීම කියන ක්‍රියාවලියත් ඒක එච්චරම හොඳ වැඩකුත් නෙවෙයි. ඒක ඊට වැඩිය මේ වගේ ක්‍රමයකින් ඔක්සිජන් එකතු කරගන්න එක මේ පරීක්ෂණයේ සිද්ධ කරපු එක පට්ට. නේද? ඒක හොඳයි. ඊළඟට මොකද්ද කියන්නේ? වාසියක් මේ සඳහන් කරන්න කියන්නේ. එතකොට අපි කියපු ප්‍රමාණයට කියපු විදියට අනුව මොකද්ද? අඩු උපකරණ ප්‍රමාණයක් මෙතන පාවිච්චි වෙලා තියෙන්නේ. පොඩි සුළු උපකරණ ප්‍රමාණයක් පාවිච්චි වෙලා තියෙන්නේ. ඊළඟට මොකද්ද? තව මේ ක්‍රමයේ තියෙන්න පුළුවන්. හරි? ඒතර වායුව එකතු වීමේදී වුණත් අර ජලයේ තියෙන තව තව සංඝටක එහෙම මේ වායුවට එකතු වෙන්නේ නැහැ. මේක කෙලින්ම O2 තමයි එකතු වෙන්නේ. පරිමාවක් කෙලින්ම සංශුද්ධව නැගීමේ හැකියාව තියෙනවා. මෙතන තියෙන එක තව දැනකට ගිහිල්ලා මැනෙන්නේ එහෙම නැහැ. එහෙම කතන්දරයක් නැහැ මෙතන. නේද? එහෙනම් මේ වැඩිය හොඳයි අර ක්‍රමයට වැඩිය. මේකෙන් අත් වෙන වාසියක් සඳහන් කරන්න කියන්නේ අර අච්චු පොතේ සඳහන් කරන දේවල් වලට වැඩිය. ඊට වැඩිය මේකේ තියෙන වාසියක් තමයි මේ අහන්නේ. හරි නේද? ඉතින් තව මොකද්ද කියන්න පුළුවන් මොකට? හරි නිපද වෙන වායුව සම්පූර්ණයෙන්ම එකතු කරගන්න පුළුවන්. ආයෙ කොහෙටවත් යන්නේ නැහැ. නේද? ඊට පස්සේ තව මොනවද මේකේ තියෙන්න පුළුවන්? වායුව. හරි? වායුව සම්පූර්ණයෙන්ම පැහැදිලිව මැනගන්න පුළුවන් වීම අඩු පිළිවෙයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ පරිසරයට මුක්ත කරන මොනවද? රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වීම. තව මොකද්ද මේකේ තියෙන්න පුළුවන්? හරි අඩු උපකරණ ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ. වායුවේ සංසුද්ධ බව වැඩි. මොකද ජලයේ තිබිලා වෙන වෙන જાති එකතු වෙන්න පුළුවන්. එහෙම නැහැ. මෙතන වායුවක් විදිහට හැදෙන එකම කෙනා O2 විතරයි. ඒ ඔන්න ඔය වගේ ඒවයින් එකක් තමයි ලියන්න තියෙන්නේ. ඉතින් ඔහොම ලිව්වට පස්සේ ඔතෙන්ට අදාළ සම්පූර්ණ ලකුණු ටික එනවා. ඒක රසායන විද්‍යාව කොටස මේකේ අමාරු එකක් නෙවෙයි. ඕලේ විභාගේ රසායන විද්‍යාව ප්‍රශ්න රචනා ප්‍රශ්න කොහොමවත් අමාරු එකක් වෙන්නේ නැහැ. ඒ හින්දා මේවට ලෑස්තිලා යන්න. මේක ලියමු දැන් මම පෙන්නුවේ 10 වසරේ දෙවෙනි කොටසෙන් තමයි අහලා තිබුණේ. එතකොට මේ පොත පොඩ්ඩක් සම්බන්ධ කරලා තිබ්බේ. ඒක 10 වසරේ දෙවෙනි කොටස. 10 වසරින් අහලා තියෙනවා ප්‍රශ්න කෑල්ල. 6 වෙනි ගානේ මේ කොටස. හරිනේ? හරි. එහෙනම් ඔය විදිහට මොකද කරන්නේ? ප්‍රශ්නේ පේපර් එක පෙරලගෙන ප්‍රශ්න කිරීමට අමතරව ප්‍රශ්න කරනවාට අමතරව ඒකට අදාළ අර විදිහට තියරි පොතට එහෙම නැත්නම් අච්චු පොතට ගිහිල්ලා බලන්න. කෙලින්ම අහලා තියෙනවා අච්චු පොතේ සඳහන් ක්‍රමයට වඩා මේකේ තියෙන වාසි මොනවද කියලා තමයි අහන්නේ. එතකොට එහෙනම් අච්චු පොතේ ක්‍රමය දැනගෙන ඉන්න වෙනවනේ. ඉන්න වෙනවා. හරි. ඕක තමයි කතන්දරේ. ඉතින් ප්‍රැක්ටිකල් එකක් මම පැහැදිලි කරලා ප්‍රශ්නෙට උත්තරේ ලියන විදිහ තමයි පැහැදිලි කළේ. ඊළඟට තමයි යන තියෙනවා. අයB කොටස තියෙනවා. ඒක අපි ඊළඟට සාකච්ඡා කරමු. 6B කොටස එතන තියෙන්නේ මොකක්ද කියන්නේ? යකඩ මල බැඳීම සම්බන්ධ ප්‍රශ්නය. හරි. එහෙනම් ඊළඟ එකකින් හම්බෙමු. තෑරෙනවා ඈ.